හලෝ කොහොමද? ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් දැන් මේ දවස්වල හැමෝම පිස්සුවෙන් වගේ මේ තීම් කියන ඇප් එකෙන් ඕඩර්ස් දානවානේ. ඉතින් මටත් හිතුණා ඒ ඇප් එකෙන් ඕඩර් එකක් දාලා බලන්න. ඉතින් මාත් ඕඩර් එකක් දැම්මා. හැබැයි මට ඒ ඕඩර් එක දැන් දවස් 7න් මට හම්බ වුණා. ඉතින් අපි එනම් බලමු වැඩි කතා නැතුව මේ ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. හරි එහෙනම් මේ කියන්නේ මගේ ඕඩර් එක. මේකේ මගේ ඕඩර් එක. මමත් මේ ඉවසීමක් නැතුව ඉන්නේ මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මම අයිටම් 9ක් දැම්මා මගේ ඕඩර් එකට. මට ලිමිට් එකක් තිබ්බා 2500 ගාණක් වගේ මම මතක. ඊට වඩා අඩුවෙන් අපිට ඕඩර්ස් දාන්න බෑ. ඊට වඩා වැඩියෙන් තමයි දාන්න ඕනේ. ඉතින් ටැක්ස් නැහැ, ඩිලිවරි චාර්ජස් මොකුත් නැහැ. දවස් 7න් මගේ ඕඩර් එකට හම්බ වුණා. හරි අපි එනම් වැඩි කතා නැතුව බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. බලන ගමන් අපි වැඩි විස්තර කතා කරමු. හරි එහෙනම් මම මේක දැන් හදනවා. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. හරි. මේකේ මුලින්ම තියෙනවා මෙන්න මේක. ඇවිල්ලා ඔය මේකප් බ්‍රෂස්, ලිප් ලයිනර්ස් වගේ අපිට දාලා තියන්න පුළුවන් හෝල්ඩර් එකක්. මෙතන සෙක්ෂන් 3ක් තියෙනවා. මේක මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒක ලස්සනයි. මෙන්න මේ වගේ මේ පාට් 3ක් තියෙනවා. මෙන්න මේක මට උනේ රුපියල් 463යි. මේ තියෙන එක. හරි. ඊළඟට මම දැම්මා මේකප් පවුච් එකක්. මම ගොඩාක් ආසාවෙන් හිතුවේ මේකප් පවුච් එකක් ගන්න. ඉතින් මට මේක හම්බ වුණා අඩුවට මේකේ. මේක හරි මේ ෂායිකට ලස්සනයි. මේ තියෙන්නේ මේක හොඳට ස්පේස් තියෙනවා අපිට මේකප් අයිටම් දාගෙන යන්න. අපිට කොහේ හරි ට්‍රැවල් කරනවා නම් එහෙම නැත්නම් මොන හරි වැඩකට යනවා නම් හරි මෙන්න මේ වගේ පවුච් එකකට අපි මේකප් වල ඔක්කොම දාගෙන යන්න පුළුවන්. මේක මට උනේ රුපියල් 860ක් වගේ ගාණක්. මේ තියෙන ඒක හොඳට ස්පේස් තියෙනවා. මෙතන පොකට්ස් වගේක් තියෙනවා. මෙතන ඉස්සරහා ෂිප් එකක් තියෙනවා. ඒකේ හැබැයි ක්වොලිටි එකත් හොඳයි. හොඳ මැටීරියල් එකක් මම හිතන්නේ. ඒකත් ලස්සනයි. ඊළඟට තියෙනවා මෙන්න මේ ඇවිල්ලා මස්කාරා එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති මේ තිමෝදරේ මෙන්න මේක හරිම ෆේමස්. ගොඩක් අය මේක අරගන්නවා සහ මම රිවිව්ස් දැක්කා. ගොඩක් අය කියලා දිනවා හොඳයි කියලා. අපි බලමු. මේ තියෙන්නේ ඒක නම් හැබැයි පැකේජින් නම් මරු. මට උනේ රුපියල් 400ක් හරි 393ක් වගේ ගාණක්. මේ තියෙන එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක හරිම යූස්ෆුල්. මොකද අපේ ජුවලරිස් හරි රින්ග්ස් හරි මොනවා හරි දාලා තියන්න මෙන්න මේ ස්ටෝරේජ් බොක්ස් එක ගොඩාක් වැදගත්. මගේ හැමතරම් වගේ තමයි මේ ජුවලරිස් එහෙම තියෙන්නේ. ඉතින් මම මේක ගත්තේ ඒ ටික මට මේකට දාලා එතකොට කොහේ හරි යනකොට ටක් ගාලා මේකෙන් බලලා ගන්න පුළුවන්. බලමු ඒකත් අරලා. ලස්සනයි. ඒකේ තියෙනවා මට මතක විදිහට මම ගත්තේ 28ක් වගේ මට මතක මේ චුටි කන්ටේනර්. ඒක හරිම යූස්ෆුල් වගේ. යන්න බලමු නැතිනම්. ඒකත් ගොඩක් වටිනවා. මොකද මේකත් මට හම්බුනේ රුපියල් 470ක් හරි 570ක් හරි. ඉතින් ඒ ගානකට මේ වගේ එකක් මම හිතනවා වර්ත් කියලා. පස්සේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක ඇවිල්ලා nail tool එකක්.
මේක නම් මට උනේ රුපියල් 178ක් වගේ ගාණක්. මෙන්න මේක. ඉතින් මෙන්න මේක මේ පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේක දැම්මා. මේකත් රුපියල් 178ක් වගේ ගාණක් තමයි උනේ. හරි. ඊළඟට බලමු. තව ගොඩක් අයිටම්ස් නැහැ. අයිටම් තව 4ක් තියෙනවා. හරි. ශාවිකර ලස්සනයි. මේ බලන්නකෝ. මේ ජුවලරි එකක්, ඉයරින් එකක්. ඉතින් බලමු අපි අදලා. ඒකේ මේ දෙනවා මේ දැන් මේ අපේ ඉයරින්ස් වල මේ පිටිපස්සේ තියෙනවානේ පොඩි දාන්න පොඩි මේවා එකක්. දැන් මේකට අමතරව එක්ස්ට්‍රා එකකුත් යාලා එවලා දෙනවා. මේ තියෙන්නේ ජුවලරි එක. ඔයගොල්ලෝ පේනවා ඇති ඒක හරිම ලස්සනයි. එන්නකො මම මේක දාලා පෙන්නන්නම්. මේ තියෙන එක. ඒක නම් ලස්සනයි. හරි. එහෙනම් අපි ඊළඟට තව එකක් බලමු. මේකත් ඉයරින්ස් දෙකක්. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙයාලගේ ඉයරින්ස් නම් දැක්කම පිස්සු හැදෙනවා. කොහොම ගන්න හිතනවා. ඉතින් අපි බලමු මේක මෙන්න මේ වගේ මලක්. ඒකත් හරියම ලස්සනයි. එනවා එකක් දාලා පෙන්නන්නම්. මේ තියෙන ඉයරින් එක ඒකත් ලස්සනයි නේද? හරි අපි ඊළඟ එක බලමු. මේ තියෙන්නේ ඒක. ඒකත් ගලමු අපි. මේ තියෙන එක ඒකත් ලස්සනයි. එන්නකෝ ඒක දාලා බලමුකෝ අපි. මේ තියෙන්නේ ඉයරින් එක ඒකත් මා ලස්සනයි. මේ තියෙන්නේ මගේ අන්තිම අයිටම් එක. ඒකත් ජුවලරිස් සෙට් එකක්. පේන්නේ නේ. ඉන්න මම අරන් පෙන්නන්නම්. ඒකත් ලස්සනයි ළමයි මේ බලන්නකෝ. ඒකෙත් ජුවලරිස් තියෙනවා 6ක්. මේකත් මට උනේ මේක මට උනේ රුපියල් 363ක් වගේ ගාණක්. ඉතින් මේකේ ජුවලරිස් මේ සෙට්ස් 6ක් තියෙනවා. හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි මම තීම් එකෙන් ගත්තේ. ඉතින් ඔයාලත් ඕඩර්ස් දානකොට අනිවාර්යයෙන්ම අයිටම් එකට පහලින් තියෙන එක හොඳට කියවන්න සහ පහලින් ගිහින් හොඳට රිවිව්ස් බලන්න. එයාලා කොහොමද මේ අයිටම් එක හොඳයිද එහෙම කියලා රිවිව්ස් දාලා තියෙනවා. ඉතින් ඒක බලලා ඕඩර් එක ප්ලේස් කරන්න ඔයාලගේ. ඉතින් එහෙනම් අතට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න එන්නම්. අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිත් අයට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ගිහින් එන්නම්. bye.